ළමයි welcome back to my YouTube channel. ඔයාලට මතක ඇති මම කලින් vlog එකක් කරා ගාල්ල රේල්වේ ස්ටේෂන් එක උඩ තට්ටුවේ තියෙන City View කියන රෙස්ටෝරන්ට් එක ගැන. මම මේ vlog එකේ link එක description box එකේ දාලා තියෙන්නම්. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒ වීඩියෝ එකත් ආයේ ඒ link එක හරහා ගිහිල්ලා බලන්න. ඉතින් මම කලින් දවසේ ආවට වඩා රෙස්ටෝරන්ට් එක ඇතුළ ගොඩාක් වෙනස් වෙලා හරිම ලස්සන කරලා තියෙනවා. ඉතින් මට හිතුණා ඔයාලටත් ඒක පෙන්වන්න. ඉතින් අපි මුලින්ම රෙස්ටෝරන්ට් එක වටේ රවුමක් ගිහලා එමු. දැක්කනේ දැන් රෙස්ටෝරන්ට් එක එදාට වඩා ගොඩාක් ලස්සන කරලා තියෙනවා. ඉතින් ඔන්න අපි දෙන්නත් එක්ක මෙතනට වෙලා චුට්ටක් ගාල්ල ටවුන් එක දිහා බලාගෙන ඉඳියා. අපිට ඊගාවට බොන්න තියෙනවා රසම රස මැංගෝ ජූස් එක. ඉතින් ඒක බොන්න තමයි අපි හදන්නේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි ඔයාලට පේනවා මෙතනින් වාඩි වුණාට පස්සේ අර ඈතින් පේන ගාල්ලු ස්ටෑන්ඩ් එක, ඊට පස්සේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක, ඒ වගේම ගාල්ලු කොටු පවුර. ඉතින් මේ ඔක්කොම දිහා බලාගෙන අපිට මෙතෙන්ට වෙලා කන්න බොන්න ඔක්කොම දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔයා ගාල්ල අවත කෙනෙක් නම් නැත්නම් ස්ටේෂන් එකට එන පැසෙන්ජර් කෙනෙක් නම් ඔයාට පුළුවන් මම වීඩියෝ එකේ මුලදිම පෙන්නපු එන්ට්‍රන්ස් එකෙන් උඩට ඇවිල්ලා මේ City View රෙස්ටෝරන්ට් එකට එන්න. මේගොල්ලන්ගේ මෙන්න මේ මැංගෝ ජූස් එක නම් හරිම රසක් තියෙන්නේ. අය සමහර රෙස්ටෝරන්ට් වල ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ජූස් එකක වතුර ගොඩාක් වැඩි. මේක එහෙම දෙයක් නැහැ. මේක නම් මාරම රසයි. හරිම උකු විදියට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මම මෙතන හරිම කැමති දේ තමයි මෙන්න මේ විදියට අපිට මේ සිටි එකම ඔක්කොම දිහා බලාගෙන අපිට කෑම කන්න පුළුවන්, මොනවා හරි මොන දෙයක් බොන්න පුළුවන්. අන්න ඒක තමයි මෙතන තියෙන විශේෂම දේ. City View රෙස්ටෝරන්ට් එකේ ඔයාට රූම් එක බුක් කරගන්න නම් ඔන්න ඔය තියෙන නම්බර් එකට උනත් කතා කරගන්න පුළුවන්. හරි, මම ඔයාලට කියන්නම් මේ City View රෙස්ටෝරන්ට් එකේ අවුට්ඩෝර් ඒරියා එක ගැන. ඒ කියන්නේ මෙන්න මේ ඒරියා එක ගත්තට පස්සේ ඔයාට ඔයාගේ යාළුවොත් එක්ක නැත්නම් ෆැමිලි එකේ අයත් එක්ක ඇවිල්ලා ඔයාලට ඕන විදියට පාටි එකක් ඇරේන්ජ් කරගන්න උනත් මෙතන පුළුවන්. ඔයාලට ඇල්කොහොල් වගේ දෙයක් වුණත් මෙතනට පිටින් ගෙනල්ලා පාටි එකක් දාන්න පුළුවන්. මේගොල්ලන් ඔයාලට බයිට් එක රෙඩි කරලා දෙනවා. ඉතින් තමන් කැමති විදියට එන්ජොයි කරන්න ෆැමිලි එකේ අයත් එක්ක යාළුවොත් එක්ක ඕගොල්ලන්ට එන්න මෙන්න මෙතන අවස්ථාවක් තියෙනවා.
ඔන්න අපි දැන් ලන්ච් එක ගන්න යන්නේ. ඉතින් මට කියන්න ඕන දෙයක් තමයි මේගොල්ලන්ගේ කෑම වල ප්‍රසන්ටේෂන් එක නම් 100න් 1000ක් තරම්. ඒ තරම් ලස්සනට කෑම ප්ලේට් දෙක ටේබල් එකට ඒගොල්ලන් ගෙනල්ලා තිබ්බේ. ඉතින් අපි දැන් මේකේ රස බලලා ඇවිල්ලා මම කියන්නම් කොහොමද කෑම වල රස කියලා. කෑමවල ප්‍රසන්ටේෂන් එක වගේම කෑමත් හරිම රසයි. ඉතින් මට හිතුණා අම්මගේ සීෆුඩ් රයිස් එකනුත් ටිකක් මටත් කාලා බලන්න ඕනි කියලා. ඉතින් මම ඒකත් කාලා බැලුවා. කොත්තුව සහ සීෆුඩ් රයිස් එක මාරම රසයි කියන්න කිසිම දෙයක් නෑ. පුදුම රසක් තිබ්බේ. ඒ වගේම හැම ඉන්ග්‍රීඩියන්ට්ස් එකක්ම හොඳට ඇඩ් කරලා කෑම එක හදලා තිබුණා. ඉතින් ඒ නිසා කෑම එක තවත් ගොඩක් රසයි. ඉතින් මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මෙතනට ඇවිල්ලා මේ කෑම ඒ වගේම මෙතන තියෙන ඩ්‍රින්ක්ස් වර්ග ඔක්කොම try කරලා බලන්න කියලා. හරි ඉතින් ඔයාලට වීඩියෝ එක ඉස්සරහටත් තව චූටි වීඩියෝස් ෆොටෝස් මම ඇඩ් කරලා තියෙනවා. ඒවත් බලන්න. ඒ වගේම channel එක subscribe කරගෙන යන්න. bye.